හලෝ ඉතින් කොහොමද කට්ටියට? ඉතින් මේක තමයි මගේ පළවෙනි vlog එක. ඉතින් ඇත්තම පළවෙනි එක නෙවෙයි, මේක මගේ දෙවෙනි එක. ඔයා YouTube එක නම් බලන්නේ මගේ පළවෙනි vlog එකක් ඇති. මම යාළුවෙක් එක්ක කරපු එකක්. ඉතින් අවුරුදු දෙකකට විතර කලින් කරපු එකක්. ඉතින් ඒක බලද්දි මට ලැජ්ජයි. ඇත්තම කොහොම ලැජ්ජයි. ඒනට මම ඒකට ඩිලීට් කරේ නෑ. ඉතින් මේ vlog එකත් ඇත්තට මම plan කරේ නෑ. නිකන් යද්දි නිකන් වීඩියෝ ගාලා ටිකක් අරගෙන මට නිකන් හිතුණා පස්සේ නිකන් මේ පොඩි vlog එකක් වගේ කරලා කරාන හොඳයි කියලා. මොකද මම කලින් විතර vlog channel එකක් කරන්න හිතන් හිටියේ. ඒනට මට කම්මැලි අරගෙන මේක එක මං කරන්න ගියේ නෑ. ඉතින් අපි මේ පොය දවසේ ගියා මේ දෙනියයි ගියා. ඊට පස්සේ මේ තියෙන්නේ කොහෙද ගැටබරු පන්සල යන්න බෑ කන්දේ ට්‍රැෆික් එක. ඊට පස්සේ අපි ආයේ හරවන් එන ගමන් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙච්චර දුර ඇවිල්ලා පන්සලට යන්න බැරි වුණා. නිකන් ආයෙත් ආපහු හරවෙන්න යනවා. ඉතින් යන්න තිබ්බා අපි මේ ගොඩක් රෑ වෙන නිසා ගියේ නැත්තේ. මොකද නැත්තම් එද්දි අපිට ගොඩක් රෑ වෙනවා. රෑ වෙලා ඊට පස්සේ ඉන්න බැරි නිසා අපි ආව හරවගෙන. නැත්තම් පන්සලට යන්නම තමයි ගියේ. පස්සේ අදහසක් අරගෙන ආවා. එහෙමම ගිහිල්ලා එහාරේ තිබ්බ පොඩි දියැලක්. ඊට පස්සේ අපි එහෙමම මේ පැත්තට කරකුණා සෙට් වුණා. ඉතින් මේ මම යන ගමන් ඉන්නේ මම තේ නැති වැඩ වගේ යනවා. පාරවල් දන්නෙත් නැහැ. මේ සෙට් එකත් එක යන්නේ ඔය ඉන්නේ යාළු සෙට් එක. මේ ඉතින් එහෙම මම බලමු අපි දියැල මොනවද? ඇත්තම දියැල නෙවෙයි ඇලක් වගේ. දියැල නෙවෙයි ඒක දොලක්. අනේ මම දොල කිව්වත් හරියට දන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්න ඉස්සර බලා ගන්න පුළුවන් දියැලක්ද ඇල්ලක්ද දොලක්ද. මම හරියට මීටර නැහැ කියන වචනේ මොකද්ද කියලා. ලස්සනයි පොඩ්ඩක් ප්ලේස් එක හොඳයි. ඔය ඉන්නේ යන ගමන් ඉන්නේ ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. මේ පැත්තේ ඉන්න කට්ටිය නම් දන්නවා ඇති මේක මොකද්ද කියලා. කට්ටිය ඉන්නවනේ කමෙන්ට් එකක් දාන්න. ඇත්තම ඔය ප්ලේස් එක නම් සුපිරි. වතුර හැම පට්ටම සීතලයි. එකම පොඩි කේස් එකක් තිබුණා. මේ පොඩි සත්තු ඔය හිටියා. ගිය වෙලේ ඉඳලා මාව කනවා ඉවරයක් නැහැ. මට නම් එපා වෙලා හිටියේ. උනාට ප්ලේස් එක ලස්සනයි. ලස්සනයි කියන්නේ ආතල්ලිගේ ඔය සෙට් එකත් එක ඇවිල්ලා අපි ඉතින් එතන විනාඩි 15ක් 20ක් විතර ඉඳලා අපි කෙලින්ම ඇවිත් ගියා. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ ෆොටෝ ගහන්න නැවතුව යද්දි පාරේ කට්ටිය ෆොටෝ ගහනවා. ඉතින් මම මේ පාර පොඩ්ඩක් මේ වීඩියෝ කෑල්ලක් ගත්තා. කට්ටිය සෙට් එක මගේ ෆෝන් එකෙන් දැන් ෆොටෝ ගහන්නේ. මම ওই වීඩියෝ එක ගත්තේ වෙන එකෙක්ගේ ෆෝන් එකකින්. ඔය මෙන්න මේ ෆොටෝ ගහන එකගේ ෆෝන් එකෙන් තමයි වීඩියෝ එක ගත්තේ. මගේ ෆෝන් එක මටත් නැහැ. උන් ෆොටෝ ගහනවා. අන්තිමේදී බැටරිත් තිබුණේ නැහැ ෆෝන් එකේ. මම වීඩියෝ එක ගන්නත් අපි කිසිම දෙයක් අරන් ගියේ නැහැ. ට්‍රයිපෝඩ් එකක්වත් කිසි දෙයක් අරන් ගියේ නැහැ. ඉතින් මම vlog එකක් කරන්නේ ඇත්තටම ගියේ පස්සේ හිතේ තමයි මේ වීඩියෝ කෑල්ල ටිකක් ගත්තේ. මේ ෆෝන් එක තිබ්බ ස්කූටි උඩ මුන් ටික ඇවිල්ලා මේක වහන වීඩියෝ එක. කිසි දෙයක් කරගන්න බෑ. මෝඩියෝ ටිකක් ඉන්නේ. පෙරදී එතනත් තාතල් ගන්නවා. අන්තිමේදී ෆෝන් එකත් එක්ක වැටෙනවා. දැන් මොන බලහන් බලන්න යාට. අන්න වැටෙනවා. ඊපාර මම එහෙම එකක් ක්ලෝස් කරා වීඩියෝ එක. ඉතින් කට්ටිය ෆොටෝ ගහලා ඊපාර එතනත් ඉඳලා ටිකක් කළා. අපි ආයිත් ඔන්න යන්න පටන් ගත්තා අපේ ගමනට. ඉතින් අපි ඇත්තම කිව්වොත් එහෙම ගමන අන්දයක් තිබුණේ නැහැ. අපි ගියා දිගටම. අපි අන්තිමටම ගියේ ලොකු කන්දක් කියන්නේ මේ පැත්තේ තේ වතු එහෙම ලස්සන තිබ්බා. වඩිස බලා ගන්න පුළුවන්. එතනට කියන නම දාන්න කට්ටිය නම් කමෙන්ට් එකක් දාන්න. අතර මම ගියාට මම නම දාන්නේ නැහැ. මට නම මතකත් නැහැ. මේ ලස්සනයි. අපි ගොඩක් උඩටම ගියේ නැහැ. ඔය තියෙන යන පාර එකේ. ඉතින් ලස්සන දිගටම යන්න පුළුවන්. මාරම ලස්සනයි. අනිත් එක දෙනියා මාර සීතලයි. ඉතින් ගොඩක්ම සීතල නැහැ. උනාට ලෝ බජට් නුරැලි කිව්වත් හරි. මොකද නුරැලි අත්දැකීමක් ගන්න පුළුවන් දෙනියයි ඉඳගෙනම. අවුලක් නැහැ මරු. ඉතින් ඔහොම දිගටම යනවා. ඉතින් සුපිරි. ඉතින් කට්ටිය මේ vlog එක සෙට් වෙයිද දන්නේ නැහැ. මොකද මම කිසිම plan එකකුත් නැහැ. කිසිම ඇත්තටම මම කලින් vlog කරේ නැහැ. මිට අවුරුදු දෙකකට කලින් මම කලින් කරා ගිය vlog එක තමයි. ඒකත් කිසිම දෙයක් දන්නේ නැතුව නිකන් කරා. ඉතින් මම පස්සේ ටිකක් ලස්සන වීඩියෝස් කරන්නම්. කට්ටිය බැලුවොත් තමයි. ඉතින් නැත්තම් මම මේක නිකන් අප්ලෝඩ් කරන නිකන් වීඩියෝ කැලටි ගත්ත නිසා කට්ටියට බෝරින් වෙයිද දන්නෙත් නැහැ. බෝරින් වේවි කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් මම දැන් කියන එක වොයිස් කට්ටිය දැන් දාගෙන යනවා. මගේ කියවිලා තමයි වැඩි හරියක් මේක අහන්න තියෙන්නේ. ඉතින් vlog බලන්න කැමති නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. වීඩියෝ like එකකුත් දාන්න. මගේ Facebook page එකෙන් ඔයා බලනවා අනිවාර්යෙන් follow කරලා තියාගන්න. මගේ Facebook කියන්නේ මගේ tech වල දන්නේ නැති මම tech channel එකක් කරනවා. Facebook එකේ TikTok එකේ YouTube එකේ හැම එකේම. ඉතින් pages වල links දාන්නම්. කට්ටිය follow කරලා තියාගන්න. ඉතින් guys ඔන්න ඇවිල්ලා කොහොම හරි ඔන්න ආවා. එතනත් ෆොටෝ ගහන්න ගත්ත කට්ටියම. මගේ ෆෝන් එකෙන් ෆොටෝ ගහනවා. ඒ පාර මම එතන ඉන්න එකේ ෆෝන් එක ඉල්ලගෙන මම ඒ පාර වීඩියෝ ගන්නවා එතන. මෙතන පෙන්නදී අමුසි දෙයක් සිද්ධ වුණා. මේ ගණන් ගන්න එපා. ඉතින් ඒ යන පාරේ ඔක්කොම වගේ ලස්සනයි. ඉතින් මෙතන තමයි අන්තිම නැවතුනේ. එතන හොඳ ගුලම් පාරකුත් තියෙනවා. ඉතින් පාරත් එච්චර හරිය නැති හින්දා අපි එහෙම ෆොටෝ ටිකක් ගහලා එහෙම ආව. ඉතින් ඔන්න මං අන්තිමේදී කට්ටියත් එක්ක වීඩියෝ එකක් ගත්තා. ඒ පාර මුන් ටිකක් ෆෝම් වෙලා අර මෙන් හායි ගහනවා. යන්න හදන්නේ ෆොටෝ ගහලා අන්තිමේදී ඔය යන්න හදන වෙලාව. ඉතින් ඒ පාරේ හැමම අපි සෙට් වුණා යන්න. ෆොටෝ ගහුවා අපි යන්න හදන්නේ. බයි.
ඊට පස්සේ අපි එතනින් ඇවිල්ලා අපි එද්දි බත් දන්සලක් හම්බුණා. ඉතින් රයිස් දන්සලක් ඒ පාර ඒකෙන් බට්ටිහුත් කාලා අපි එහෙමම ගෙදර එන්න ආවා. ඉතින් දවසේම කාලා හිටියේ නෑ. අපි දන්සල් ගොඩක් හම්බුණාට කන්න ගියේ නැහැ. වෙලාවත් එක්ක අයිස්ක්‍රීම් තමයි කෑවේ ගොඩක්ම. ඉතින් මේක තමයි මම ගත්ත අන්තිම වීඩියෝ ක්ලිප් එක. ඊට පස්සේ වීඩියෝස් ගන්න ගියේ නෑ. හවස් වෙලා තිබ්බෙත්. ඉතින් මේක තමයි අද vlog එක. ඉතින් හොඳයි නම් අනිවාර්යෙන් කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. බෝරිං වගේ නම් එකක් කියන්න මං පොඩ්ඩක් ඉස්සරහට හදාගෙන එන්නම්. මේ වීඩියෝ ක්ලිප් එක මම ගත්තේ විනාඩි 3ක් විතර. ඒ වුණාට ඉතින් ඔයාලටත් කම්මැලි නිසා මම මෙතනින් මේක කපලා දානවා. හරි ඉතින් කට්ටියම කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න මතක කරන්න එපා. Facebook එකේ නම් කට්ටියම ෆලෝ කරලා තියාගන්න. එහෙනම් guys see you.